ගන්න බැරි වුණා ගයිස් මේ ගල පිපුරුවා. චිකන් කරේ හදන ගමන් ඉන්නේ. අපි සුපිරි චිකන් කරේ හදන්න කන්න. ලුණු එක ගනින් මචං. ලුණු එක දුන්නා නේද? ගයිස් දැන් මේ පිපිලා තියෙන දැන් ඊස් දාලා තියෙන්නේ මේකට සුළු මිරිස් හදා ගන්න ඇවිල්ලා මිරිස් ටික මේක දිනවා රම්පේ සුදු ලුණු වරවිංජා ගම්මිරිස් ලුණු සීර පොඩ්ඩක් ඇඩ් කරගත්තා ගයිස් අද සුපිරිම රොටියක් අද දෙන්න යන්න මේ පේනවනේ ඒකට තියෙන බඩු ඊස් දාලා හදලා තියෙන පදන් ගලා තියෙන ගානට ලකටලා ගත්තා රවුමක් අපි පාලු ගලේ තියාන තමයි කණ්ඩ යන්නේ වීඩියෝ ගන්න වාර ඉස්සරහට දෙනවා මේ රොටි ටික වඩාගෙන වීඩියෝ උච්චගෙන වස්කාරියත් හදලා උණු මිරිසත් හදලා රොටි ටිකත් අරන් අපි යනවා පාලු ගලක් තියනවා මෙතන ළඟ පයින් යන්න ඕන ගැලෙන් මැද්දේ අපි එතනට ගිහලා රොටිත් එක්ක ඊනේට පොඩි ආතල්ලක් දාලා මේ පොල් මොනුත් ඉන්නවා කියන අතර ගල් වලක් තියෙනවා හැබැයි ගයිස් ඇවිල්ලා දර ලිපේ සුපිරියට ආයෙත් හැදෙනවා රොටි ටික මෙන්න දෙනවා රොටි ටික ඉන්දර වගේ ගයිස් ඇවිල්ලා කරුවලේ පේනවනේ මේ පට්ට පිටාව කරුවලයි ඇවිල්ලා මූ හති දාගෙන මේක වණනවා පේනවනේ ගැට්සේම ඇවිල්ලා මිරිස් සමරලා ලුණු මිරිසට අද කෑමක් තමයි තියෙන්නේ ඉතින් කට්ටිය බලමු සෙට්ටලා ගල උඩ පොල් මොනුත් එක්ක ද සැපට වෙනසක් කරමු ඈ සුපිරියක් තමයි ගයිස් තෙල් ටිකක් එම දාලා ටෙම්පරාදු කරගන්න යන්න අපි ඔබ කැමරාවක් තමයි තියෙන්නේ මේ බේස් එක දාගන්නවා මේකට ඇවිල්ලා ගයිස් ඔයාලා හදලා බලන්න මේක ගයිස් මේ තියෙන සේර ගයිස් එහෙනම් අපි දැන් මේක දාගන්නවා අපේ හෙඩ් ෂේප් ටික මෙන්න දිනවා තක්කාලි ටික තක්කාලි ටික මේකට දාගන්නවා ඔව් හරි ගල්ලා තියුලා මේක මස් ටික දාගන්නවා කිසිම රසකාරක ධර්මයක් මේකට දාලා නැහැ කෙලින්ම ඔරිජිනල් බඩු දින මේක පොඩ්ඩක් මේක දැන් අර ටිකෙන් තැම්බෙන්න තියලා වතුර ටිකක් දාලා දෙපැත්ත පෙරලා ගන්නවා ඉතින් මචං මේ ඇවිල්ලා කෑලි මිරිස් කඩෙන් ගෙනල්ලා කිසිම දෙයක් නෙමෙයි කෙලින්ම මේ තියෙන්නේ ගෙදර වේලපු මිරිස් වලට කබලේ බෙදලා ලුණු ටික වෙනම කවලා මේකට තක්කාලි මේ මිරිසුයි හොඳට අමරලා හදලා තියෙන මේක කබලේ වැදලා ගත්තින් ඇත්තටම සුපිරි ගහක් තියෙන එක ගින්නර ඉතින් ආයේ මචං මේක ලුණු ටිකක් දා ගන්නවා අම්මා ඒනවනේ ගොජ ගාලා පැහෙන පැහිල්ල මේක නම් වෙනම ලෙවල් එක යම්මට තියෙනවා ඉතින් ආයේ පේනවනේ තෙල් පෑදලා තියෙන්නේ ගලට ගිහලා සෙට්ටම අපි ගයිස් තර එකතු කරනවා මේ පුච්චන් ආපු රොටි ටික අපව් රත් කරගන්න ඕනේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ ගල උඩට පැත්ත බලාගෙන අන්ධකාරයක් වෙලාගෙන තියෙන්නේ. උඩම දෙන්නවට චුට්ටක් අන්ධකාරය වෙලා ඉන්නේ. දැන් අපේ සෙට් එක ආතාව ගල උඩ ඉන්නවා සෙට් එක. අර ඉන්නේ. ගයිස් අර කැලේ බලාගෙන ඉන්නේ. අපි දැන් දර ටිකක් සෙට් කරනවා. අපි දැන් යනවා ඉස්සරහට මැලේ ගහ ගන්න මේ රොටි ටික රත් කරගන්නත් ඕනේ. අපි යන ඉස්සරහට සෙට් කරමු. වල පෙනී දන්නේ මට යන්න පුළුවන් ඒ දන්නේ ඇවිල්ලා හරි හින හෙලක් තියෙන්නේ මෙතන බල්ලහැට ඔන්න අපි අවුල ගත්තා ලිප ඒකට තියන්න කොහෙද දැන් අර දෙදෙනි පුච්ච ගත්ත රොටි ටික අරන් ආවා මේ මේකත් උලංග වැඩි ඉඳලා පොඩ්ඩක් ඒක ගෙදරින්ම හදාගෙන ආවේ මේ ආව දැන් රත් කරගන්නවා මොකද ගොඩක් වෙලා ඒක මුච්චලා ඉන්න කවුද මේ කෑ ගන්න මොකද රත් කරගන්නවා මේ පුච්ච ගන්නවා සබට ඉස්සන්න රොටි ටික දැන් නම් ගිනිමැලේ ගානට ලයින් වෙනවා ඉතින් දෙයිකොලේකුත් දාගෙන ආවේ කොහොටත් මේ ඉන්නේ ගෙදරින් පිටනේ ඔයාලට පේනවද දැන් නම් ගිනිමැලේ එළියත් එක්ක මේ රූස කැලේ කෙල් කොලේ අපි කපාන ආවෙද්දි ගයිස් හිතා ගන්න බැරි වුණා ගල පිපුරු ප්‍රශ්නෙට අය පුපුරන නෑ අය පුපුරන යන්න බෑ ඉන්නේ
සුපිරි මස් කරිය. black chicken curry. ඉස්සරහට සෙට් එක වෙනවා බලන්න යා. අද කැමරාවක් තමයි තියෙන ගල ගිනිගෙන පිපුරුවා පොඩ්ඩක් කර වෙන්න පොඩ්ඩක් චුට්ටක්. තෙල් පෑදුනා කියමු චිකන් කරිය. උල්මිස් ටුටක් ගන්න උල්මිස් ගන්න. සුපිරියා. ගමේ පදමට අර සේර එහෙම දාලා ඉඳලා ගින්දර සුපිරි රහත් වෙනවා මේක. අපි ආයෙත් දවස් සෙට් එකමු. අපි දැන් කාලේ වල අපි තව ගිනි වෙනක් අතනින් ගහ ගන්නවා. අර නිදාගෙන දෙගිතර යනවා. ඉතින් එහෙනම් ආයෙත් දවස් හම්බෙමු. ජයවා. channel එක subscribe කරන්න නැති කට්ටිය subscribe කරන්න. එහෙනම් ඉල්ලන්න ජයවා.